ආදරණීය ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාට? ඔයා සතුටින් තනිපෙන් ඇතේ කියලා මං හිතනවා. මමත් ගොඩක් සතුටින්. උදා වුණු අද දවස සතුට සැනසීම පිරුණු සුබම සුබ දවසක් වෙන්න කියලා හිතලම දවස පටන් ගමු. ඉතින් වෙනද වගේම සුපුරුදු කොළ කැඳ එකකින්ම දවස පටන් ගන්න හිතුවා. මේ හාතවාරිය කොළ කැඳ. ඉතින් ආයුර්වේදේ නම් කියන්නේ මේ දිව්‍ය ඖෂධයක් කියලා කාන්තාව වෙච්ච අපිට මේ කැඳ එක. ඉතින් ඒක හින්දා මමත් කොළවල යුෂ වැඩිපුර දාලා හදාගත්තු මේ කැඳ එක හොඳ රසක් හොඳ සුවඳක් තියෙන රසම රස කැඳ එකක්. ඔයත් හදලා බලන්න හාතවාරිය කැඳ එකක්. හරිම රසයි. ඉතින් ඊට පස්සේ මම උදේටයි දවල්ටයි දෙකටම එකවර කෑම හදාගත්තා. ඒ වීඩියෝස් නම් මං ගෙනාවේ නැහැ. මොකද රෑ කෑම ඔයත් එක්ක හදන්න හිතාගෙන ඉන්න හින්දා. ඉතින් මගේ රම්පේ කරපිංච රතු ලුණු අමු මිරිස් ඒව හැමදේම හොදලා වෙල්ලා තියාගත්තු දේවල් ඉවර වෙලා තිබුණේ. ඉතින් මං හිතුවා ඒ ටිකක් දැන් ආයෙමත් ස්ටෝර් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඒ කරගත්තු වැඩ ටික තමයි. ඉතින් මම මේ දේවල් කල් තියාම සූදානම් කරලා තියාගන්නේ මගේ ලේසිය පහසුව වෙනුවෙන්. මොකද මම දඩි බිඩියේ කලබලයට වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මං ආස නිවි සැනසille හිමින් සැරේ මගේ වැඩ ටික කරගෙන යන්න. එතකොට තමයි ඒක සතුටින් භාවනාවක් වගේ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් උයනකොට වුණත් මේ දේවල් කරගන්නත් ඕනේ, අනිත් වැඩ ටික කරගන්නත් ඕනේ. එහෙම වුණාම මෙතන මහා කලබලයක් නේ. ඉතින් මේ දේ මට පුළුවන් ටික මම කරලා තියාගත්තාම කලබලයක් නැතුව හිමින් සීරුවේ උයා ගන්න එක වුණත් ගෙදර අනිකුත් වැඩ වුණත් කරගන්න පුළුවන්. ඉතින් මම කැමති මේ විදිහට. ඉතින් ගැහැණු වෙච්ච ඔයයි මමයි අපේ කිචන් එකට ලස්සන බඩු ගන්නවා. ඒවා නිතරම හොදනවා, පිරිසිදු කරනවා. ඒවත් එක්කම ඉන්න උත්සාහ කරනවා. ඒවට ආදරය කරනවා. ඒ හැම දෙයක් අතරෙම අපි තරයේ මතක තියාගන්න ඕනේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. කොයි මොහොතක හෝ මේ හැම දෙයක්ම නැති වේවි කියලා. කොයි මොහොතක හෝ අපිට මේ දේවල් දාලා යන්න වේවි කියලා. ලොකු කාලයක් තුල අපි මේ දේවල් මනසට පුරුදු පුහුණු කළොත් අපිට අවශ්‍යම මොහොතක හොඳ තරහා ගැනීමේ ශක්තියක් ඒ හැම දෙයකට මුහුණ දෙන්න ඕන හයිය ඉබේම ඇති වේවි කියලා මම හිතනවා. ඉතින් ඒ හින්දා මම නම් එහෙමයි හැම මොහොතකම හිතන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ඉතින් කතාවෙන් කතාව ඔන්න මම මගේ වැඩ ටිකක් ඉවර කරගත්තා. ඉතින් සුදු පාට බොක්ස් එකේ ඉඩ නැති හින්දා අනිත් වැඩිපුර ටික මෙන්න මේ බොක්ස් එකට දාලා තමයි මම ෆ්‍රිජ් එකට දාගන්නේ. දැන් මං හදන්නේ රෑට බිත්තර රොටි හදන්න. ඉතින් මං හොඳටම බිත්තර රොටි හදන්නේ දන්නේ නැහැ. මමත් ඉතින් ඔය YouTube එකකින් බලලා තමයි මේක හදන්න ගත්තේ. මොකද මේ බිත්තර රොටි කඩේ වගේ අපිට ලොකුවට අර හොඳ ලස්සනට හදාගන්න බැරි වුණත් හැබැයි කඩේට වඩා හොඳ රසට නම් හදාගන්න පුළුවන් වුණා. මම දැන් මේ තුන්වෙනි පාර වගේ හදන්නේ බිත්තර රොටි ගෙදර. ඉතින් තාම මට හොඳටම අර රොටිය තුනී කරලා ලොකුවට එහෙම හදාගන්න බෑ. මොකද ඉතින් අපිට පහසුකනුත් නෑනේ එහෙම. ලොකු තැටිත් නෑ. ඒවත් එක්ක මේ ඉතින් බොහොම පොඩියට තමයි රොටි ආවේ. ඒත් ඉතින් රසට තිබුණා. ඉතින් දැන් මම මේ දවල් 12ට විතර තමයි අනාගත්තේ. අනලා ඉතින් පැය 2-3ක් තියන්න එපේ. ඇස්ට්‍රා ටිකක් දැම්මා, ලුණු පොඩ්ඩක් දැම්මා. ඊට පස්සේ ඉතින් එල් වතුරෙන් තමයි මම එනුවේ. පැය 3ක් විතර තියලා ඊට පස්සේ ඉතින් ආයෙමත් පොඩි බෝල වලට කඩලා තවත් පැයක් විතර තිබ්බා. මම මේක විනාඩි 10ක් 15ක් විතර හොඳට නීට් වෙනකන් අනාගත්තා. හොඳ සොෆ්ට් එකට තිබුණා. ඒ වුණත් ඉතින් අර රොටිය පොඩ්ඩක් ලොකු කරගන්න අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝස් බලන
මට කමෙන්ට් කරන ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. එකක් හරි මිස් වෙලා තිබුණා නම් අනේ සෝරි. ඉතින් ඔයාගේ කමෙන්ට් එක මට හරිය වටිනවා. මට තව වීඩියෝස් ගේන්න ඒක ශක්තියක්. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ පාර වීඩියෝ එකක් ගේන්න ටිකක් දවස් ගියා. ඒ ඇයිද කියන්නේ මම දන්නෙත් නෑ. වීඩියෝස් තිබුණා ගත්තේවත්. ඒ වුණත් ඉතින් මට ගෙදර වැඩත් එක්ක චුට්ටක් බිසි වෙලා ඉඳී. ඒක හින්දා වෙන්නේ නැති මට ටික දවසක් ගියා වීඩියෝ එකක් ගේන්න. ඉතින් ආයි එහෙම වෙන්නේ නෑ. ළඟ වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් දැන් මේ පැය 3-4කට පස්සේ හොඳට පිපිලා තිබුණා මේ ඩෝ එක. ඊට පස්සේ පොඩි ගුලි වලට කඩලා පොඩි බෝල වලට කඩලා මම පැයක් විතර තියාගත්තා. ඉතින් හවස 5:00ට 6ට විතර තමයි බිත්තර රොටි එක හදන්න ගත්තේ. මොකද අපේ ගෙදර රෑ 7:00 වෙද්දි කෑම කනවා. මහා රෑ වෙනකන් ඉන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඉතින් මම වේලාසනින් රෑට කෑම හදනවා. ඉතින් දැන් මේ බිත්තර රොටි එක කන්න චිකන් එකක් හදාගන්න තමයි හදන්නේ. අද මම හදන්නේ මෙන්න මේ විදිහට තමයි චිකන් කරි එක. මොකද අර පොඩක් පිලි රහ නැතිව හොඳ සුවඳට එන්න තමයි මම කරදමුංගු කරාඹු නැටි කුරුඳු ඒවා කබලේ බෙදලා කුඩු කරලා ගන්නේ. මිරිස් කුඩු 3-5 කුඩු තෙලට දාලා හදන විදිහත් රසයි. එහෙමත් හදනවා. ඉතින් හදිසි වෙලාවට මම එහෙම හදන්නේ. ඉතින් හදිසියක් නැතුව කලබලයක් නැතුව වෙන වෙලාවට මේ වගේ ඉතින් බෙදලා කරලා අඩුම කුඩුම ටික අරගෙන තමයි හදන්නේ. එතකොට ඇත්තටම වෙන්දා හදන චිකන් එකට වඩා මෙහිම හදන චිකන් එකට තමයි අපේ ගෙදර අය ආස. රසත් මේ චිකන් කරිය කියලායි මට හිතෙන්නේ. මිරිස් කුඩු ටික 3-5 කුඩු ටික කහ කුඩු ටික මම චිකන් එකටමයි දාගන්නේ. ඒ දාලා චුට්ටක් වෙලා අත ගාලා පැය භාගයක් විතර මැරිනේට් වෙන්න තිබ්බා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා මම තෙලට සුදු ලූණු, අමු ඉඟුරු, සේර, රම්පේ කරපිංචා, රතු ලූණු ওই ටික තමයි දාගත්තේ. ඒ දාලා චිකන් ටික ඒකට දාගත්තා. ඊට පස්සේ ඉතින් මේ විනාඩි 15ක් විතර ගියාට පස්සේ තමයි මේ චිකන් එක ඊට පස්සෙත් පැය භාගයක් විතර මම අඩුම ගින්දරේ චිකන් එක ඉදව ගන්නවා. ඉතින් බිත්තර රොටි වලට පොඩ්ඩක් හොදි ගතිය තියෙන ඕන හින්දා මේ වෙලාවදී මම ලිප ඔෆ් කරගන්නවා. ඔන්න ඉතින් ඔයත් එක්ක කතා කරම චිකන් එකත් හදලා ඉවරයි. දැන් තියෙන්නේ බිත්තර රොටි ටික හදාගන්න. ඉතින් ඒක නම් මම ඔයාලට කිව්වනේ මට අර ලොකුවට රොටිය ලොකුවට අරගෙන එහෙම හදාගන්න බෑ. ඔන්න ඔය ගාන තමයි රොටි ටික ආවේ. හැබැයි ඉතින් රසයට තිබුණා. උණු උණුවේ හොඳ සොෆ්ට් එකට අපි කඩෙන් ගේන බිත්තර රොටි එකේ මේ බිත්තර රොටි එකේ ලොකු වෙනසක් දැනුණා ඉතින් අපිට. පාන් පිටි ග්‍රෑම් 600ක් වගේ ගත්තේ මම මගේ හිතේ. ඉතින් එහෙම අරගෙන තව එක්ස්ට්‍රා චුට්ටක් දැම්මා ලුණු පොඩ්ඩක් දාලා පොඩ්ඩක් අර මහන්සිය විතරයි. නැත්තම් ඉතින් රුපියල් 1500ක විතර යනවා අපි කඩෙන් ගෙනාවා නම් මේ බිත්තර රොටි ටික. මං බිත්තර රොටි 13ක් විතර හැදුවා. ඉතින් මේ රසට පිරිසිදුවට හදාගන්න පුළුවන් අපි පොඩ්ඩක් මහන්සි වෙනවනම්. ඔයත් try කරලා බලන්න YouTube channel වල ඕන තරම් තියෙනවා ඔය බිත්තර රොටි හදන විදිය. මමත් ඉතින් ඒකකින් බලලා තමයි හැදුවේ. දැන් ඉතින් අපිට හිතූ දේ හදන්න පුළුවන් ෆෝන් එක අතට ගත්තා. අපිට හිතුනේ මොනවද හදා ගන්න පුළුවන්. ඉතින් බිත්තර රොටි ටික කපලා මේ දැන් චූටි පුතාට බඩගිනි වෙලා එයාට තමයි මේ මම ඉක්මනින්ම කපලා හදලා දුන්නේ කන්න. එයා නම් හරිම රසයි කිව්වා. ඉතින් මට හරි සතුටුයි ඒකට. බිත්තර රොටියට ඉතින් අර කැරට් ටිකක් ලීක්ස් පොඩ්ඩක් ලියලා දාගත්තා නම් රසයි. මම ඉතින් ඒව දැම්මේ නෑ. ලුණු චුට්ටක් ගම්බිරිස් කුඩු පොඩ්ඩක් දාලා තමයි හදලා ගත්තේ. ඉතින් කුස්සියත් ක්ලීන් කරලා මේ හදපු සේරම අස් කරලා රෑ 9:00 9:00 විතර වුණා වැඩ ඉවර වෙනකොට.
බිත්තර රොටි, චිකන් හොදි, ඉඟුරු දාපු තේ එකයි තමයි ඉතින් ඉදාරේ අපි කෑවේ. ඉතින් මේ හවස 6ට විතර වැහැගෙන එනකොට මම ඉක්මනින්ම ජනෙල් වහලා පහන තියලා තමයි හවස බිත්තර රොටි හදන්න ගත්තේ. ඉතින් ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ. ඉතින් යන්න වෙලාවත් හරි. මම ගිහින් එනකන් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාටත් මගේ රටටත් ජය වේවා.